අපි අද බලන්න හදන්නේ ආවර්තිතාව වගුවේ තියෙන සුවිශේෂී ලෝහයක් වෙන සෝඩියම් ලෝහය ගැන. මේ ලෝහය එතකොට ආවර්තිතාව වගුවේ පළවෙනි කාණ්ඩයට අයත් අධික ප්‍රතික්‍රියාශීලී බවකින් යුක්ත ලෝහයක්. මේකේ තියෙන අධික ප්‍රතික්‍රියාශීලීත්වය හින්දා සෝඩියම් ලෝහය විදියට අපිට ස්වභාවය හොයාගන්න අමාරුයි. මේක විද්‍යාගාරේ ගබඩා කරලා තියෙන්නේ පැරෆීන් නිටි තුල හරි එහෙම නැත්නම් භූමි තෙල් තුල හරි. මේක අපි එළියට ගන්නකොට දිස්නයක් බලාගන්න බෑ. ඒකට හේතුව තමයි මේක විවිධ වායු වර්ග සමග ප්‍රතික්‍රියා කරලා තිබීම. ඒ හින්දා අපිට මේ ලෝහය එළියට ගත්තට පස්සේ පිහියක් වගේ එකක් උපයෝගී කරගෙන කපලා ගත්තට පස්සේ අන්නේ ලැබෙන පෘෂ්ඨය අපිට හොඳ දිලිසෙන පෘෂ්ඨයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක පිහියකින් කපන්නත් පුළුවන් ලෝහයක්. මේක මෘදු ලෝහයක් වෙනවා. ඒ වගේම මේ ලෝහය හොඳ විද්‍යුත් හා තාප සන්නායකයකුත් වෙනවා. අපි මේ ලෝහය ජලයට දැම්මට පස්සේ ජලය පාවෙනවා. ජලය පාවෙනවා කියන්නේ මේකේ ඝනත්වය ජලයට වඩා අඩු වගයක් ගන්නවා. අපි දැන් හදන්නේ මේ ලෝහය ජලයට දෑවට පස්සේ ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියලා බලන්න. මේ සෝඩියම් කියන්නේ අධික ප්‍රතික්‍රියාශීලී ලෝහයක්. මේක ජලයට දැම්මට පස්සේ ඉතා ප්‍රචණ්ඩකාරී විදිහට ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒ හින්දා මේක ගෙදරදී හරි විද්‍යාගාරයේදී හරි එකපාරට අත්හදා බලන්න යන්න එපා. අත්හදා බලනවා නම් පරීක්ෂා කරනවා නම් මේකට අවශ්‍ය කරන ආරක්ෂාකාරී පිළිවෙත් යොදාගෙන පරීක්ෂා කරන්න කියලා මම කියනවා. මොකද කියනවා මේක අනතුරුදායකයි. මෙන්න මේ විදිහට තමයි සෝඩියම් ලෝහය විද්‍යාගාරයේ ගබඩා කරලා තියෙන්නේ. මේ විදිහට බෝතල් වලට දාලා තියෙන අපිට බලා ගන්න පුළුවන්. ඒතකොට මේ බෝතල් තුල ද්‍රව පැරපීන් ඉටි හරි එහෙම නැත්නම් භූමි තෙල් හරි අඩංගු වෙනවා. ඒව තුල තමයි මේ සෝඩියම් ලෝහය එතකොට තියෙන්නේ. එහෙම නැත්නම් මේ බාහිර වායු ගෝලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න උත්සාහ කරනවා. සෝඩියම් ලෝහ කැලලක් එළියට ගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් මේ වගේ නම් දිස්නේ අඩු වෙලා තියෙන්නේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා ඔක්සයිඩය හදලා. දැන් තවත් ලං කරලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පරීක්ෂණයේදී ආරක්ෂාකාරී පිළිවෙත් පාවිච්චි කරන එක ගොඩක් වැදගත් වෙනවා. මෙන්න මේ විදිහට අපිට සෝඩියම් ලෝහය කපන්න පුළුවන්. ඒ කියන්නේ මේක මෘදු ලෝහයක්. දැන් මේ කපාපු තැන අපිට බලා ගන්න පුළුවන් අනිත් තැන් වලට වඩා හොඳ දිස්නයක් තියෙනවා. හැබැයි මේ දිස්නය ටික වෙලාවක් යනකොට නැති වෙනවා. ඒකට හේතුව තමයි අර බාහිර වායු ගෝලයේ තියෙන වායු එක්ක එහෙම නැත්නම් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා මේකේ ඔක්සයිඩය හදනවා. දැන් හදන්නේ මේ සෝඩියම් ලෝහය ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන විදිය බලන්න. මේක ටිකක් ප්‍රචණ්ඩකාරී ප්‍රතික්‍රියාවක්. මේ සෝඩියම් ලෝහය උඩ පාවෙනවා. උඩ පාවෙන ගමන් තමයි මේ ගිනි ගන්නේ. මේක ටිකක් අනතුරුදායකයි. දැන් ඔයාලට තවත් බලා ගන්න පුළුවන්. මම මේ තව අවස්ථාවක් කරනවා. හොඳට බලා ගන්න පුළුවන් වෙන්න මම ලයිට් ඕෆ් කරනවා. එතකොට පැහැදිලිව බලා ගන්න පුළුවන්. දැන් ලස්සනට බලා ගන්න පුළුවන්. දීප්තිමත්ව මේ සෝඩියම් ලෝහය ජලය තුල වේගයෙන් දැවී යනවා. ඒ වගේම වායුවකුත් පිට වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අපි බලමු ඉස්සරහට මේ වායුව මොකක්ද කියලා. මේක ටිකක් අනතුරුදායකයි. පරීක්ෂණය ආරක්ෂිතව කරන්න ඕන. දැන් මේ තියෙන ජල ද්‍රාවණයට මම පිනොප්තලින් පොඩ්ඩක් එකතු කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ සෝඩියම් ලෝහය දාපු ගමන් අපිට බලා ගන්න පුළුවන් මේකේ වර්ණය දම් පාට වෙලා යනවා. අවර්ණ පිනොප්තලින් භස්මයක් හමුවේ දම් පාටට හැරෙනවා. ඒ කියන්නේ මේක ප්‍රතිඵලයක් විදිහට මේ සෝඩියම් එක්ක ජලයේ ප්‍රතික්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් විදිහට භස්මයක් හැදෙනවා. හැදෙන භස්මය තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දැන් බලා ගන්න පුළුවන් ලස්සනට මේ ද්‍රාවණයම දම් පහයට හැරිලා යනවා. ඒ වගේම මේකෙන් වායුවක් පිට වෙන අපිට බලා ගන්න පුළුවන්. අපි දැන් හදන්නේ මෙන්න මේ පිට වෙන වායුව මොකක්ද කියලා බලා ගන්න.
මෙන්න මේ විදිහට පරීක්ෂණ නලයකට අපිට මේ පිටවන වායුව එකතු කරගන්න පුළුවන්. අපි දැන් මේ වායුව එකතු කරගන්නවා. ඇත්තටම මේ පිටවෙන වායුව හයිඩ්‍රජන් වායුව. අපි දැන් හදන්නේ මේ පිටවෙන වායුව හයිඩ්‍රජන්මද කියලා බලන්න. මෙන්න මේ විදිහට තමයි සෝඩියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළ මේ විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. හයිඩ්‍රජන් වායුව පිට වෙනවද කියලා බලන්න හදන්නේ මෙන්න මේ විදිහට. හරි පරීක්ෂණ නලය අරගත්තා. අරගෙන මේ විදිහට දැල් වෙන පුළිඟු කීරක් ලං කරනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් පොප් ගාලා එකපාරට දැල්විලා නිවිලා යනවා. පොප් හඬක් දෙන්නේ හයිඩ්‍රජන් වායුව කියලා අපි දන්නවා. ඒකෙන් අපිට තහවුරු කරගන්න පුළුවන් මේකෙන් නිපද වෙන්නේ හයිඩ්‍රජන් වායුව කියලා. අපිට අයිත් බලන්න පුළුවන් මේ විදිහට ඒක. ඒකේ අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන් වෙන මං ලයිට් ඕෆ් කරනවා. එතකොට අපිට හොඳට බලා ගන්න පුළුවන් දැල්විලා එකපාරට දැල්විලා නිවිලා යන එක සහ පොප් හඬ එන එක. ඒ වගේ මෙන්න මේ වායුව එකතු කරන්න ගියපු වෙලාවේ මට මෙන්න මේ වගේ දේකුත් සිද්ධ වුණා. එහෙනම් මේ පරීක්ෂණය ගොඩක් පරිස්සමින් කරන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සෝඩියම් ලෝහය ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. මේක ඉතා ප්‍රචණ්ඩකාරී ප්‍රතික්‍රියාවක්. ඉතින් මම කලින් කිව්වා වගේ ආරක්ෂාකාරී පිළිවෙත් පාවිච්චි කරලා මේ පරීක්ෂණය කරනවා නම් වඩාත් හොඳයි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා පහළ කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම ඊළඟට මොන වගේ වීඩියෝ එකක්ද කරන්න ඕන කියලා ඔයාලා කැමති නම් අදහසකුත් පළ කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. ඒ වගේම channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එකත් click කරන්න.